Hello everyone, welcome back to our YouTube channel. අපි දැන් අද පොඩි රෝන්දයක් යන්න යන්නේ. පොඩි උනාට පොඩිම නැහැ. අපි දැන් ජර්මනි බලා පිටත් වෙන්න යන්නේ. ඉතින් අපි අපේ ගමන පටන් ගත්තේ ට්‍රේන් එකේ යන්න. ඉතින් දැන් අපි මේ ජර්මනි වලට යන ගමන්. ඉතින් මේක අපේ පරණ vlog එකක්. ඒ උනාට පෝස්ට් කරේ නැති නිසා මම හිතුවා මේක වොයිස් කරලා පෝස්ට් කරන්න. ඉතින් අපි මේ යන්නේ උදේවරුවක. එතකොට ඕස්ට්‍රියා ඉඳලා ජර්මනි වලට හරිම කිට්ටු තැනක තමයි අපි ඉන්නේ. අපි දෙපැත්තටම මැදකින් වගේ තමයි ඉන්නේ. අපි ඉන්න තැන ඉඳලා ජර්මනි වලට පැය 4:04 වගේ දුරක් තමයි අපිට තියෙන ට්‍රේන් එකේ යනවා නම්. ඉතින් අපි මේ ට්‍රේන් එකෙන් සැන්ඩ්විචස් අරගෙන ඒවා කකා මේ පැය 4:04ම කතා කර සින්දු අහහ ගියා. ඉතින් මේ අපි යන්නේ ලංකාවට යන්න කලින් දවසේ අපි හිතුවා ජර්මනි වලට ගිහිල්ලා පොඩ්ඩක් ඇවිදලා කරලා ඊට පහුවෙන්ද ලංකාවට යන්න. ඉතින් මේ තමයි අපි එයාපෝට් එකෙන් බැහැලා අපේ හොටෙල් එකට යන විදිහ. අපි ටැක්සි එකක් අරගෙන අපි එයාපෝට් එකේ ඉඳලා අපේ හොටෙල් එකට ගියා. මේක හරි ෆේමස් හොටෙල් එකක් ජර්මනි වල තියෙන. දන්න අය දන්නවා ඇති. හරිම ලස්සන හොටෙල් එකක්. එන්නක ඉතින් අපිත් එක්ක දිගටම වීඩියෝ එක රැඳිලා ඉන්නකෝ. මේ තියෙන්නේ අපි අද රෑ නැවතිලා ඉන්න හොටෙල් එක. ඉතින් කොහේ යන්නත් කලින් එන්නකෝ අපිත් එක්ක. අපි දෙන්න අද රෑට නවතින හොටෙල් එකේ රූම් ටූර් එකක් ගන්න. මේක හරිම ස්පේසස් කපල් එකට හොඳටම ඇති. මොකද අපි ලොන්గ్ ටර්ම් ට්‍රිප් එකක් නෙමේ නිසා අපිට 1 night විතරක් ඉන්න ඕන නිසා අපි බැලුවේ එයාපෝට් එකට ළඟ තැනක්. ඇත්තටම මෙතන ස්ටාෆ් එකත් මාරම ෆ්‍රෙන්ඩ්ලි. මේ වගේම මෙතන ඉන්ටීරියර් එකත් හරිම ලස්සනයි. මේ වීඩියෝස් වලට පේනවට වඩා ඇත්තටම හරිම ලස්සනයි. නිකන් pink and red touch එකක් ගිය හොටෙල් එකක්. මේකේ full ඉන්ටීරියර් එක අපි මෙයාලගෙන් ගත්තේ bed and breakfast. ඉතින් මෙතන ඔයාලත් මියුනික් වල ඉඳලා ෆ්ලයි කරන්න හිතාගෙන ඉන්නවනම් ඔයගොල්ලෝ යන තැනකට ඔයාලට එයාපෝට් එක ළඟින් මේක හරියම බජට් ෆ්‍රෙන්ඩ්ලි විදිහට අරගන්න පුළුවන්. මට ඇත්තටම මතක නැහැ යුරෝ කීයක් වුණාද කියලා. හැබැයි මේක ලෝ බජට් හොටෙල් එකක්. ඉතින් මේ තමයි අපි දෙන්නගේ බාත්රූම් එක. මං කිව්වේ මේක හරිම ඉන්ටීරියර් එක හරිම අයි කැචිං වෙන එකක්. පින්ක් බ්ලූ රෙඩ් වගේ වලින් තමයි ඒක හදලා තියෙන්නේ. ඉතින් රූම් ටූර් එකෙන් පස්සේ අපි දෙන්න හිතුවා අද රෑට කන්න තැනක් හොයාගෙන යන්න ඕනි කියලා. අපි නැවතුන හොටෙල් එකෙත් තිබ්බ මේ හොටෙල් එකෙත් කෑම තිබුණා. එනට අපි හිතුවා චුට්ටක් එළියට ගිහිල්ලා පොඩ්ඩක් ඇවිදලා මොන හරි කාලා එන්න. කාලා පැලෙන්න ඇවිල්ලා නූඩල්ස් උත් කා. මේ තියෙන්නේ අපි චුට්ටක් අරින්න පොඩ්ඩක්. අපි දැන් රූම් එකට ඇවිල්ලා කෑම කන්න යන්නේ. මේ ළඟ ඉන්දියන් රෙස්ටොරන්ට් එකක් තියෙනවා කිව්වා. නෑ ඉටලියන් රෙස්ටොරන්ට් එකක් තියෙනවා. අපි යනවා ඒකට කෑම කන්න.
කරපු ඩ්‍රින්ක්ස් ආවා. ඔයා මොකද්ද මේ ඔඩර් කරේ? මේක නිග්‍රෝනි මේක මියුනිච් සිට්‍රොනික්. සිට්‍රොනික්. මොකද්ද මේ? මියුනිච් මුලේ. මොකද? මියුනිච් මුලේ. මේක මේක නිග්‍රෝනි මේක මියුනිච් මුලේ. මේකට පොඩරි ගන්න. මේකට දානවා. පෝස්ට් දාන්න ඒකවත් දන්නේ නැහැ. ඒ කෑම ආවා. මේ වගේ කෑම කන අන්තිම දවසේ හෙට ඉඳලා ලංකාවේ කෑම කනවා. හෙට ඉඳලා ලංකාවේ කෑම කනවා අපි. එහෙනම් අපි කෑම කාලා එන්නම්. අපි මෙහෙම කෑම කාලා ආය හොටෙල් එකට යනවා අපි. රසයිද වගේ? තරම සුපර් ගුඩ්. රහ වැඩි ගමට අත්තත් දෙක කනවා. මගේ අහිංසක බර්ගර් එකයි චිප්ස් ටිකයි. තව ටිකකින් දැන් මම ඔක මම දවස් කාලි ඉවර කරන්න තියෙනවා. තව ටිකකින් මගේ යන වීඩියෝ එකක කිව්වා ඒක හොයාගෙන ගියත් පාඩු නැහැ. අනේ අතරම මට ඒකේ නම මතක නැහැ. ආයෙ දවසක යන්න හම්බ වුණොත් අනිවාර්යයෙන්ම යනවා. අපි මේ මහා රෑ කියන්නේ එක මාරම රස විතරයි. අපි කලින් යන්නේ ඉතාලියන් රෙස්ටොරන්ට් එකකට. කන්න යමක් වෙනවා. ඒක ෆුල් වෙලා තිබ්බ නිසා අපි හොයාගෙන ගියේ. අහම්බෙන් වගේ තමයි එතනට ගියේ. ඒක මාරම රසයි. අද තිරයට යමු කරන්නේ හස්බන්ඩ් විතරයි. මෙච්චර යුරෝප් ඉඳලත් ඒ වගේ බර්ගර් මේක තිබ්බ නෑ. ඒක අමුතුම රසක් තිබ්බේ. ඉතින් අපි දැන් පැය ගාණක් එක කාලා ඉවර වෙලා ආයෙමත් අපේ හොටෙල් එකට යන ගමන් ලිලියන් ස්ට්‍රාස් මේ තියෙන ඉතින් වටපිටාව හරිම සීතලයි. මොකද මේක වින්ටර් එක ඉවර වෙගෙන සමයකට එන දවස් නිසා තාම ක්ලයිමේට් එක වෙනස් වෙලා තිබ්බේ නැහැ. හරිම සීතල ගතියක් දැනෙනවා. අපි ඒ නිසා ජැකට් දාගෙන තමයි ඉතින් එළියට බහලා ආවේ. ඒත් සීතලයි. වින්ටර් ජැකට් එකක් දාගෙන ඉන්න තරම් හිතුණා. ටික කාලයක සිටන්මා අමතක වෙලාවට අපි ගෙදරද දුමන් හිතන්නේ. දැන් මෙහි වෙලාව 8යි කියන්නේ 8:04 12 රාත් වෙලා. හෙට හිටර නැහැනේ අලෝ අපි අනිද්දානේ බහින්නේ. හරි ඉතින් හිටද මේ තියෙන්නේ අපි නැවතිලා ඉන්න හොටෙල් එක. ඉතින් ආවලා දැක්කනේ කලින් මේ තමයි අපි නැවතිලා ඉන්න හොටෙල් එක. හෙට ෆ්ලයිට් එක තියෙන නිසා අපි දෙන්නා ඉක්මනට කාලා චුට්ටක් වටේ ඇවිදලා කරලා ආය අපේ හොටෙල් එකට ආවා. රෝසයි පින්ක් ඇන්ඩ් බ්ලූ වගේ නිකන් මික්ස් කරලා හදලා. Not normal in the name. අපි දැන් කෙලින්ම ගිහින් මෙතන නූඩල්ස් එකක් තියෙනවා. ඒක අරගෙන තමයි අපි උඩට යන්නේ. අනේ අයිය බලුවද. කොච්චර වුණත් කැමරට මුල් තැන දෙන්න ඕන නිසා අච්චර කෑම කාලා මම ආයමත් මෙතනින් නූඩල්ස් එකක් අරගත්තා. අර ඉන්ස්ටන්ට් නූඩල්ස් ඒවා ඉතින් හදලා අපිට ඔයාලා කන්න පුළුවන්. මම ඉතින් ඔක රසයි කියලා හිතලා අරගත්තා තනින් එකක්. ඒකත් අරගෙන ගිහිල්ලා කන්න කියලා හිතාන අරගත්තා. ගිහින් රූම් එකට හදාන කෑවා. ඉතින් ඔහොම තමයි අද දවස අපි දෙන්නක ගෙවුනේ. හැමදාම නෙමෙයිනේ. තුනයි මන්ද මේක රහ වේති. මේ අයිස් කොෆි තියෙනවා. Here airport in here look ice coffee
ice coffee, creamy coffee. මේ තියෙන්නේ යන්නේ කොහෙදනේ ක්‍රීම් කොෆී කියලා ගහලා තියෙන්නේ. ගෙවුණාද? එහෙනම් අපි අද දවසින් මේ vlog එක end කරනවා. ඉතින් එහෙනම් අදට මේ vlog එක ඉවරයි. ආය long term journey එකක් යන්න ඕනේ ජර්මනි වල. bye bye.